right මාකට් එකේ අද නිවුස් මුකුත් නැහැ අපිට තියෙනවා කවර් කරන්න පිප්ස් අපි කොයි කැල්ලස මේ හරියට අපිට බයි එකක් ගන්න බෑ මාකට් එක මේ හරියටවත් ඩ්‍රයිව් වෙනකම් මොකද මේ ලෙවල් එකම එච්චර සේෆ් ලෙවල් එකක් නෙමෙයි කොයි වෙලේ හරි රිජෙක්ට් වෙලා මාකට් එක ඩවුන් වෙන්න පුළුවන් ලෙවල් එකක් ඒ හින්දා අපි මේ ලෙවල් එකෙන් සේල් එකක් සෝරි බයි එකක් බලන්නේ නැහැ දැනට මොකද මේ හරිය මාකට් එක ඩ්‍රොප් වීමේ chance එකක් තියෙන නිසා ම්ම්, මේ හරිය බ්‍රේක් කරාට පස්සේ අපි කන්ෆර්මේෂන් තිබ්බොත් බයි එකට යන් නැත්තම් දැම්ම අපිට බයි එකට යන්න බෑ සේල් සයිඩ් එකට ගත්තොත් මේ හරිය හොඳ රිජෙක්ෂන් එකක් ෆෝම් වුණොත් අපිට සේල් එක කරන්න පුළුවන් මේ හරිය රිජෙක්ෂන් වුණොත් අපිට සේල් සයිඩ් එක කරන්න පුළුවන් 1 hour 30 minutes දැනට රිජෙක්ෂන් එකක් පෙන්වන්නේ නැහැ ආය අපිට බයි එකක් ගන්න පුළුවන් මෙන්න මේ ලෙවල් එකකින් මෙන්න මේ හැලින් අපිට බයි එකක් ගන්න පුළුවන් මාකට් එක පල්ලෙහාට આવොත් ඊට පස්සේ මේ ඒරියා එක රිජෙක්ට් කරොත් මෙන්න මෙතනින් පල්ලෙහාට આવොත් අපිට සේල් එකට යන්න පුළුවන් හොඳ සේල් එකට යන්න පුළුවන් මේ හරියට වගේ නේද හරි ඕක තමයි දැන්ට මගේ ඇනලයිස් එක අපි බලමු ටික වෙලාවක් කොහොමද මාකට් එක ඩ්‍රයිව් වෙන්නේ කියලා අපිට කන්ෆර්මේෂන් නැත්නම් අපි අද ට්‍රේඩ් ගන්නෙ නැහැ මොකද අපි රිකවර් කරන්න තියෙන හින්දා කන්ෆර්මේෂන් මාර්ගෙන අපි හොඳ ට්‍රේඩ් වලට එන්න ටික වෙලාවක් බලාගෙන ඉඳලා හොඳ ට්‍රේඩ් එකකට යනවා අපි. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉන්ඩිකේටර් එක යූස් කරන විදිය චුට්ටක් කියලා දෙන්න. ඉන්ඩිකේටර් එක යූස් කරන්නේ මෙහෙමයි. හරිද? මම මුලින් ඉඳන්ම කියලා දෙන්නම් ආයෙසරයක්. ඔක්කොටම. හරිනේ. අලුත් chart එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාගේ පරණ chart එකේ නම් තියෙන දැනට තියෙන indicators ඔක්කොම අයින් කරගන්න. මොකද මේකේ තව indicator එකක් එක්ක දාන්න ගියාම මේකේ signals පෙන්වන්න නැති වෙන්න, entries පෙන්වන්න නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඉස්සල්ලාම තියෙන indicators තියෙනවා නම් මේවා අයින් කරන්න. අයින් කරලා මම දුන්න link එකෙන් ඔයාලට ඕන යන්න පුළුවන්. එහෙම නැත්නම් සර්ච් කරන්න පුළුවන්. ඉන්ඩිකේටර්ස් වල සර්ච් කරන්න. ඇතැස් ඉන්ඩිකේටර් එක මෙන්න මෙහෙම පෙන්නනවා. ඊට පස්සේ ඉන්ඩිකේටර් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම chart එක. ඊට පස්සේ මේකේ settings එතකොට විශේෂයෙන් හදන්න settings විශේෂයක් නැහැ. ඔයාලට මේ BE point එක පොඩ්ඩක් අයින් කරගන්න. එතකොට ඔයාලට entry එක හරියට පෙන්නනවා. ඊට settings වලට ගිහින් මෙන්න මෙතන enable breakout කියලා තියෙන එකට ටික එක අයින් කරන්න. එතකොට ඒක අයින් කරනවා. එතකොට ඔයාලා entry point එකයි ඔක්කොම ටික හරියට වෙනවා. එතකොට මේකේ සිග්නල් එකක් දෙන්නේ ඒ කියන්නේ මෙන්න මේම එන්ට්‍රි එකක් දෙන්නේ මෙන්න මෙතන තියෙන buy confirmation and sale confirmation හතරෙන් හතරම හරි ගියාට පස්සේ තමයි. එතකන් සිග්නල් එකක් දෙන්නේ නැහැ. දැන් අපි 15 minutes chart එකේ ඉන්නේ. 15 minutes chart එකේ දැන්ට buy පැත්තට confirmation එකයි තියෙන්නේ sale පැත්තට confirmations නැහැ. ඒ හින්දා මොකුත් දීලා නැහැ. එතකොට අපිට මේකේ දැන් අපි ICT සහ order block fair value gap ඔක්කොම බලන හින්දා එක chart එකක තියෙන ස්ට්‍රක්චර් එක අනිත් chart එකේ නැති වෙන හින්දා මේකේ මේ 15 minute එකේ තියෙන entry එක වෙන එක පෙන්නන්නේ නැහැ. ඒ හින්දා ඔයාලට විනාඩි 10න් 10ට හරි 5න් 5ට හරි පොඩ්ඩක් chart එක mix කර කර බලන්න වෙනවා. මේ කොහොමද entry එකක් එන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාලට මෙතන settings වලට ගිහින් sorry. මෙතන මේ ඉදි තුනක් තියෙන ඒකට ගිහින් මෙතන alert වලින් sorry alert වලින් මේ alert on කියන එක දාලා මේක දීලා මෙන්න මේකේ මෙන්න මේ ටික කොහොමද තියලා ගන්න පුළුවන් alert එකක්. එතකොට මේකේ signal එකක් එද්දි alert එකක් එනවා. ඒක 100%ක් තාම හරියට වැඩ කරන්නේ නැහැ. නමුත් ඒක වැඩ කරනවා. ඊට ඔතනින් මම ඉස්සරහට දෙනවා Telegram එකකටත් කොහොමද alert එක එන්නේ කියලා හදන්න. ඊට පස්සේ හරි එතකොට දැන් 15 minute එකේ entry එක පෙන්වන්නේ මෙහෙමයි. entry එක පෙන්වනකොට මෙන්න මෙහෙම entry එක පෙන්වනවා. ඊට පස්සේ SL එක පෙන්වනවා. TP1 එකයි 2 එකයි පෙන්වනවා. හරිද? ඒතකොට ඔයාලට pips 40ක් හරි 50ක් හරි ගියාට පස්සේ shape එකේ break even එකක් කරගන්න. අපි හිතමුකෝ මේක යනවා කියලා 5 minute chart එකට 5 minute chart එකේ එතකොට 15 minute එකේ පෙන්වන
එන්ට්‍රි එක පෙන්වන්නේ නැහැ. මේකේ පෙන්වන්නේ මේකට අදාළට වැටෙන එන්ට්‍රි එක විතරයි. දැන් මේකේ ප්‍රීවියස් කියන්නේ අවසානට වැටෙන එන්ට්‍රි එක විතරයි පෙන්වන්නේ. අනිත් එන්ට්‍රි ලේබල් එකකින් පෙන්වනවා මිසක් ඉරි වලින් පෙන්වන්නේ. එතකොට මේකෙදි මෙතන පෙන්වනවා ඔයාලට බයි කන්ෆර්මේෂන් දෙකකින් හතරෙන් දෙකක් තියෙනවා සේල් පැත්තටයි බයි පැත්තටයි දෙකටම සමානව තියෙනවා. නමුත් එන්ට්‍රි එකක් පෙන්වන්නේ නැහැ. හරිද? එතකොට ඊළඟට 3 මිනිත් නම් මම බලන්න රෙකමන්ඩ් කරන්නේ නැහැ. නමුත් අපි 3 මිනිත් වල අද දුන්න එකෙත් TP1 හිට් වෙලා තියෙනවා. මම හිතන්නේ 1 මිනිත් වලත් දීලා තියෙනවා. ඒකෙත් ආයෙක ගිහින් නැහැ තාම. මම රෙකමන්ඩ් කරන්නේ 5 මිනිත්ස් වලට වඩා උඩ බලන්න කියලා. නමුත් 3 මිනිත්ස් වගේ ඔයාලට කන්ෆර්මේෂන් ඔයාලගේ පැත්තෙන් කන්ෆර්මේෂන් ගන්න පුළුවන් නම් මේ එන්ට්‍රි එකක් ඔයාලට ගන්න පුළුවන්. එතකොට එන්ට්‍රි ටික බලාගෙන යනකොට මෙන්න මෙහෙම මේ දැන් මේ පැත්ත 1 hour ගත්තොත් 1 hour වල බයි පැත්තට කන්ෆර්මේෂන් වැඩියෙන් තියෙනවා නම් ඒ කියන්නේ 4න් 3ක් වගේ ඇවිල්ලා තියෙනවා නම් ඔයාලට ටිකක් වේට් කරලා බලාගෙන ඉන්න පුළුවන් කන්ෆර්ම එන්ට්‍රි එකක් පෙන්නයිද කියලා. ඒතර එන්ට්‍රි එක පෙන්නුවට පස්සේ එන්ට්‍රි එක පෙන්නන කැනල් එක ඉවර වෙනකන් ඔයාලට එන්ට්‍රි එක නොගෙන ඉන්න පුළුවන් ඕන. හරි ඕන්ලයින් ගන්න පුළුවන්. හැබැයි ඕන්ලයින් නොගෙන ඉන්න පුළුවන්. මොකද එන්ට්‍රි එක පෙන්නන කැනල් එකත් එක්ක එන්ට්‍රි එක පොඩ්ඩක් මූව් වෙනවා. හරියට තැන ෆික්ස් කරගන්න. ඊට පස්සේ එන්ට්‍රි එක මූව් වෙලා නෙක්ස්ට් කැනල් එකෙන් තමයි එන්ට්‍රි එක ෆික්ස් වෙන්නේ. එතකොට ඕන එතන ෆික්ස් වෙන තැන ඉඳන් එන්ට්‍රි එක ගන්න පුළුවන්. හැබැයි එන්ට්‍රි එක පෙන්නන තැන ඉඳන් SL එකවත් SL එක මූව් වෙන්නේ නැහැ. TP එක එන්ට්‍රි එකත් එක්ක මූව් වෙනවා. SL එක ඒ විදිහටම තියෙනවා. මේ එතකොට ඔයාලට කන්ෆර්මේෂන් එක ඕනනම් මේ ඒ කැනල් එකෙන්ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් කැනල් එක ෆික්ස් වෙනකම් බලන්න. පොලි ටයිම් ෆ්‍රේම් වල තව විනාඩි 5ක් බලන් ඉන්න තියෙන්නේ. ඒක කරමු. මම රෙකමන්ඩ් කරන්නේ ඒ කැනල් එකේ එන්ට්‍රි එක ඕපන් වුණාට ඊළඟ කැනල් එක ඕපන් වෙනකම් පොඩ්ඩක් බලන් ඉන්න කියලා. මොකද ඒ කැනල් එකේ එන්ට්‍රි එක ඉන්වැලිඩ් වගේ වෙනවා නම් එන්ට්‍රි එක ඔටෝමැටික් අයින් වෙන වෙලාවල් සමහරවිට තියෙනවා. හරිද? එහෙම තමයි මේක එන්ට්‍රි එකක් ගන්න. එතකොට එන්ට්‍රි එක ආවට පස්සේ ඔයාලට එන්ට්‍රි එක අපි හිතමු 3 මිනිත්ස් කියලා. 3 මිනිත්ස් එන්ට්‍රි එක ආවට පස්සේ ඔයාලට එන්ට්‍රි එක මෙතන පෙන්නනවා. එන්ට්‍රි එක මෙතනින් ගන්න පුළුවන්. ඔයාලට අදාළ SL එක තියාගන්න පුළුවන්. මේ SL එක ඔයාලට වැඩි නම් ඔයාලට SL එක අඩු කරගන්න පුළුවන්. ඊළඟට මෙතන TP1 තියෙනවා TP2 පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ හරියෙන් මේ මැද හරියෙන් ඕනනම් B level එකක් තියාගෙන මාකට් එක මේ හරියට යද්දී පොසිෂන් එක B කරගෙන අයින් වෙන මේ බලාගෙන ඉන්න පුළුවන්. ඒතකොට පොසිෂන් එක බීත් වෙනවා. ඕනනම් මේ හරියෙන් half close කරගන්නත් පුළුවන්. පොසිෂන් එක half close උත් වෙනවා. ඒ වගේ ඔප්ෂන් එක ඔයාලට යන්න පුළුවන්. එතකොට settings වලට ඕන නම් ඔයාලට ඒ කියන්නේ TP එක තව වැඩි කරගන්න ඕන නම් එතන පෙන්නනවා ඔයාලට TP මේ තියෙන risk reward ratio එක පෙන්නනවා. එතන ඔයාලට 2ට 3ද 4ද කියලා ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. ඒතකොට ඔයාලට ඒකට අදාළ ගන්න පෙන්නනවා. ඕක තමයි ඉන්ඩිකේටර් එක. ඔහොම තමයි ඉන්ඩිකේටර් එක වැඩ කරන්නේ. ඔයාලට ප්‍රශ්න තියෙනවද? එතකොට blue line එකෙන් තමයි entry price එක පෙන්වන්නේ. බ්ලූ ලයින් එක තමයි එන්ට්‍රි ප්‍රයිස් එක. එන්ට්‍රි කියලා ගහලා බ්ලූ ලයින් එක එන්ට්‍රි ප්‍රයිස් එක, රෙඩ් ලයින් එක SL එක, TP1 එකයි 2 එකයි ග්‍රීන් ලයින්. හරිනේ? ඒක ගැන ප්‍රශ්න තියෙනවද තව? හරි නෑනේ. මේ හරියට මාකට් එක ඇවිල්ලා රීටෙස්ට් එකක් ගත්තා. නමුත් අපි බලාගෙන ඉමු. ආයි කියන්න ඕනේ මේක මේ 100% මේකක් නෙමෙයි. මේකේ වින් රේට් එක සාමාන්‍යයෙන් 75ත් 85ත් අතර තමයි තියෙන්නේ. ඒක 100ක් දාන සෙක්ෂන් ඔක්කොම වින් කරන්නේ නැහැ. ඒක ඔයාලා රිස්ක් එක මැනේජ් කරගෙන මේක ගන්න. මේක මම හදලා තියෙන්නේ ඔයාලගේ පැත්තෙන් එන්ට්‍රි එකක් ගන්නකොට කන්ෆර්මේෂන් ගන්න ලේසියි. ෆිබොනාචි ගැන මම හෙට එක්ස්ප්ලේන් එකක් දෙන්නම්. ෆිබොනාචි ඕඩර් බ්ලොක් ගැන හෙට හවසට අපි කතා කරමු. මම ඒකට ඕඩර් බ්ලොක් ගැන ඩොකියුමන්ට් එක හදලා තියෙන. ඒකට මම ෆිබොනාචිත් ඇඩ් කරලා අපි ඒක හෙට කතා කරමු. අපි මේ හරියට වගේ මාකට් එක ආවත් අපි එන්ට්‍රි එකක් ගමු බයි එකක්. නැත්නම් අපි පොඩ්ඩක් වේට් කරන් ඉමු. ඒ තියෙන විදිහට අපිට මෙතන මේක රිජෙක්ෂන් එක හොඳයි. නමුත් අපිට මේ වෙලාවේ සේල් එකට යන එක ඩේන්ජර්. නමුත් අපිට මේ තියෙන සිටුේෂන් එකත් එක්ක මෙතනින් සේල් එකක් ගන්න බෑ. ඒක රිස්කි පොඩ්ඩක් ඒ හින්දා අපි පොඩ්ඩක් බලාගෙන ඉමු. මේ හරියට මාකට් එක ආවම මේ හරිය මාකට් එක කොහොමද කන්සොලිඩේට් වෙනවද කොහොමද කියලා බලලා අපි සේල් එකට හරි බයි එකට හරියා මේ ඒරියා එකෙන් අපිට පොසිෂන් එකක් ගන්න එක පොඩ්ඩක් රිස්කි. DXY වලත් මෙතන හොඳ ලෙවල් එකක් හදාගෙන ඉන්නේ යා. මගේ දැන්ට ප්ලෑන් එක මෙන්න මේ ඒරියා එකකින් වගේ බයි එකක් ගන්න. අපි ඒක පිප්ස් මේ හරිය පිප්ස් 47ක වගේ
SL එකක් තියලා බලමු. අද අපිට ස්පෙෂල් නිවුස් මොකුත් නැහැ. අපිට නිවුස් තියෙන්නේ හෙට හොඳ නිවුස් ටිකක් තියෙනවා. සර් මේ කැනල් රීඩින් ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? කැනල් රීඩින් ගැන කියලා දෙන්නම් කොල්ල වෙනම සෙෂන් එකකින් මට මේ දවස් ටිකේ අසනීප හින්දා මම මේ සෙන්සර් එක සම්පූර්ණ ඩවුන්. ඒ හින්දා මට මුකුත් කරගන්න බැරි වුණා. වෙනම මේ වැඩේ හරියට වෙන්නේ නැහැ. වෙනම වෙලාවක අපි ඒක ගැන කතා කරන්නේ. මම ඒක ගැන වෙනම එකක් කියලා දෙන්නම්. හරි. මෙයාගේ රිජෙක්ෂන් එක හොඳයි. මම මේ කැනල් එක ක්ලෝස් එකකින් ඉන්නවා. ක්ලෝස් කරලා නෙක්ස්ට් එක ඕපන් වෙන විදිහට බලලා අපි එන්ට්‍රි එකට යමු. වන්නාව කැනල් එක ඕපන් වුණා පොසිෂන් එකට යමු. ඒ දින්නේ නෑ වන්නාව අලුත් කැනල් එක ඕපන් වුණා මම පොසිෂන් එක බලනවා. තව විනාඩියක් තියෙනවා අපිට. ඉතින් මාකට් එක පොඩ්ඩක් ස්ලෝ මොකද ස්පෙෂල් නිවුස් මොකුත් නෑ. ඒ හින්දා NYC ඕපන් වෙද්දි මාකට් එක පොඩ්ඩක් ස්පීඩ් අප් වෙයි. නැත්නම් මාකට් එකේම ලොකු ස්පීඩ් එකක් නැහැ. සේල් එක ගන්න. සේල් එක SL එක 4089.07 4089ට තියාගන්න. EP එක 4058.9 වන් හව එකේ අපි ට්‍රේඩ් එක ගත්තේ නමුත් අපි පොඩි SL එකක් තියාගත්තේ පිප්ස් 90ක වගේ. අපි බලමු. සේල් එක ගත්ත හේතුව මම කියන්න. පොසිෂන් එක ඉවරලා කියන්න. B කරන්නේ මේ හරිය. NIC ඕපන් කරනවා අපි ඉන්නවා. තව විනාඩි 20ක් විතර තියෙනවා. ෆන්ඩඩ් එකක්ද කියලා අහලා තියෙනවා මට පැහැදිලි නෑ. ෆන්ඩඩ් එකක්ද කියලා අහලා තියෙන්නේ නෑ මේ ෆන්ඩඩ් යන්නේ මේක රියල් account එක. මම ෆන්ඩඩ් කරන්නේ නැහැ. ෆන්ඩඩ් මැනේජ් කරන්නෙත් නැහැ මම ෆන්ඩඩ් නෙවෙයි. කවුන්ට්ස් කරන්නෙත් නැහැ. ෆන්ඩඩ් මැනේජ් කරන එක පොඩ්ඩක් ට්‍රිකි වැඩක් නේ සර්. ඔව්. හරි ඒක මට අනුව නම් මගේ ටයිම් එක වේස්ට් කරන වැඩක්. මට ටයිම් වේස්ට් කියන්නේ මෙහෙම අපරාධයක් ෆන්ඩඩ් ගහන එක අපරාධයක් කියලා නෙමෙයි කියන්නේ ඈ වරදවා ගන්න එපා ඒක. මම ෆන්ඩඩ් මැනේජ් කරන එක මට තේරුමක් නැහැ කියලා කියන්නේ. මට මගේ පැත්තෙන් ඒක මට මේ පාඩු. ඒ හින්දා මම කරන්නේ. ඔයාලා ෆන්ඩඩ් එකක් අරන් ඔයාලා ගහන්න පුළුවන් ඒක. ඔයාලට වර්ත් සහ ඒක ඔයාලගේ විදිහට කරගෙන යන්න පුළුවන්. මට මැනේජ් කරන එක තේරුමක් නැහැ කියලා මම කියන්නේ. ඒ හින්දා මම ෆන්ඩ් සාමාන්‍යයෙන් කරන්නේත් නැහැ. ෆේක් බුල්ස් ඇන්ඩ් ෆේක් බියර්ස් කියන්නේ ෆේක් අවුට්ස්. ෆේක් අවුට්ස් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒකත් ලොකු කතාවක්. සරලව කියවොත් මාකට් එකක් ට්‍රැප් කරන්න මාකට් එක මූව් වෙන වෙලාවල් තමයි කියන්නේ. ලික්විඩිටි ගැදර් කරන්න වගේ. ඒ කියන්නේ මාකට් එකේ ලික්විඩිටි තියෙනකොට ඒ කට්ටියව ඒ කට්ටිය ට්‍රැප් කරන්න මාකට් එක මූව් වෙනකොට තමයි අපි ෆේක් අවුට් එකක් යනවා කියලා කියන්නේ සරලව කිව්වොත්. ඒ කියන්නේ අපි හිතමුකෝ සාමාන්‍යයෙන් දැන් එක්සැම්පල් එකක් විදියට අපි එක්සැම්පල් එකක් හිතුවොත් දැන් මේ ඒරියා එකේද කියලා මේ ඒරියා එක සාමාන්‍යයෙන් මෙතර ගම මේ තියෙන උදාහරණයකට අපි ගිය සැරේ අපි මේක මේ සාමාන්‍ය ෆේක් අවුට් එක. ඒ කියන්නේ මාකට් එක අප් වෙලා නෝමලි අප් වෙලා රිජෙක්ට් වෙන්න කලින් උඩ තියෙන ලික්විඩිටි එකත් අල්ලන්න මාකට් එක අවුට් වෙලා ආය අවශ්‍ය රේන්ජ් එකට ඇවිල්ලා මාකට් එක රේන්ජ් එකෙන් කෙමි රිජෙක්ට් වෙලා පල්ලෙහාට ඇවිල්ලා. ඒකට කියන්නේ ෆේක් අවුට් එක. ඒක එන්න කාරණා මොනවද කියන එක මම ඔයාලට හැම වෙලාවක කියලා දෙන්නම්. අද මාකට් එක ඔපරේට් එක්කම නම් බයි මූව්මන්ට් එකක් නියන්නේ. ටයිම් සේල් ට්‍රේඩ් බයි ට්‍රේඩ් එකක් ගන්නට ඕන. ඒ ටයිම් මේ හරියේ දැන් මෙතන මේ මාකට් එක අද මම හිතන්නේ ඕපන් වුණේ මේ හරියෙන් ඉන්න ඕනේ 24 4041 ඕපන් එක 4041 කියන්නේ නම් මේ හරිය. මේකේ විදිහට මාකට් එක ඕපන් 4067 chart එකේ විදිහට මාකට් එක ඕපන් වෙලා තියෙන 4067 67 එක ඕපන් වෙලා මාකට් එක ඩවුන් වෙලා තියෙනවා 4040ට 4040ට ඩවුන් වෙලා තමයි මාකට් එක ආය අප් වෙලා තියෙන්නේ මේ ගන්නට ඕවරෝල් බුලිෂ් වෙලා කැන්ඩල් එක ෆ්ලිප් වෙලා තියෙනවා මේ තියෙන ඩේ කැන්ඩල් එකේ ඕපන් එක මෙතන ඕපන් වෙලා තියෙන 4067 ඕපන් වෙලා 39ට ගිහින් තමයි ආය අප් වෙලා තියෙන්නේ 40 එක නෙමෙයි ඕපන්
41 එකේ ඉඳන් තමයි ආය මූවර් අප් වෙන්න පටන් ගන්න. ගෝල්ඩ් වල වේල්ස් ල නැහැ. වේල්ස් ල ඉන්නේ ක්‍රිප්ටෝ වල. ගෝල්ඩ් වල වේල්ස් නැහැ. සාමාන්‍යයෙන් ගෝල්ඩ් වල ගෝල්ඩ් සංචිත ගොඩක් තියාගෙන ඉන්නේ එක්ක ගවර්න්මන්ට් එකක් එහෙම නැත්නම් ලොකු හෙජ් ෆන්ඩ්ස් කරන කම්පැනිස් තමයි. එතකොට ගෝල්ඩ්ස් වල වේල්ස් ලා කියන කට්ටියක් නැහැ. ගෝල්ඩ් මූව් වෙන්නේ ලෝකේ තියෙන ඉකොනොමි එක අනුව. එතකොට චයිනා වලින් එනක රටවල් වලින් ගෝල්ඩ් අප් ඩවුන් කරන එහෙම නැත්නම් විකුණන සේල් කරන එකයි බයි කරන එකයි යනවා තමයි ගොඩක් ගෝල්ඩ් මූව්මන්ට් වෙන්නේ. චයිනා චීන ජපාන් USA UK ඒ වගේ රටවල් සහ හෙජ් ෆන්ඩ්ස් කියන්නේ ලොකු කම්පැනිස්. එයාලගේ ස්ටෝ එක වැඩි කරගන්න එකත් එක්ක තමයි ගන්න එක අනුව තමයි මේකේ ලොකු මූව්මන්ට්ස් වෙන්නේ. ෆේක් අවුට් කියන්නේ එක ඔය අදහස් කරලා තියෙන එක හරි. නමුත් වේස්ට් නැහැ. So මේ ඒෂියන් සෙෂන් එකේ මේ ගෝල්ඩ් එකේ මූව්මන්ට් එක ලන්ඩන් සෙෂන් එකට වඩා හොඳයි නේද සර් ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් මෙහෙමයි ඒ සෙෂන් එකේ මූව්මන්ට් හොඳයි. සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒ සෙෂන් එක සාමාන්‍යයෙන් කරෙක්ෂන්ස් යන්නේ. කියන්නේ මාකට් එකේ ලන්ඩන් සෙෂන් එකයි ඊට කලින් දවසේ ලන්ඩන් සෙෂන් එකයි නිව්යෝර්ක් සෙෂන් එකයි මූව් වෙච්ච විදිහේ කරෙක්ෂන් සහ ඊට අදාළ එහෙම නැත්නම් මාකට් එකේ මාකට් මේකින් තමයි සාමාන්‍යයෙන් ආසියන් සෙෂන් එකේ රන් වෙන්නේ. ඒෂියන් සෙෂන් එකේ මාකට් රෝන්ග්ස් වැඩි. ඒ කියන්නේ ට්‍රැප් කරන තැන් වැඩි මාකට්. සර් ඒෂියන් එකේ ගොඩම ට්‍රැප් වෙන්නේ ලන්ඩන් එකේද? ලන්ඩන් එකේ කන්සල්ටේට් වෙලේ ඒෂියන් එකේ තමයි සාමාන්‍ය ට්‍රැප් වෙන්නේ. මාකට් සාමාන්‍යයෙන් නිකම් මේකේ බලන්න GBT එකේවත් ගහලා සාමාන්‍ය ඒෂියන් සෙෂන් එකේ තමයි අපි ට්‍රේඩ් කරනවා පොඩ්ඩක් අඩු ගෝල්ඩ්. ටිප්ස් 40ක ට්‍රේඩ් එක කරන්න යනවා අපි. B කරන්න ට්‍රේඩ් එක B කරන්න. මොකද කලින් සැරේත් මාකට් එක මේ යන රිජෙක්ට් වුණා. එහෙනම් අපි ට්‍රේඩ් එක B කරගන්නවා. මේක බ්‍රේක් කරොත් මාකට් එක ඩවුන් වෙයි. කොහොමද දැන් අපි රිස්ක් ෆ්‍රී. ඔව් වික් එක නිසා තමයි B කරන්න කිව්වේ. අපි තාම half close කරේ නැහැ. B කරා විතරයි. පොඩි එක පොඩි ඒ වගේ දාලා නම් පිප්ස් 50ක් ගිහින් already ඔයාලට close කරගන්න පුළුවන් කැමති නම්. already අපි දැන් risk free trade එකේ. මම දැක්කන XM එකෙන් කරන්නේ B එක කියන්නේ මොකද්ද කියන්නේ Excel එක entry point එකට පල්ලෙහාට චුට්ටක් පල්ලෙහාට ගිහින්. ඒ කියන්නේ SL වැදුනත් loss වෙන්නේ නැති විදිහට ගේන්නේ. SL එක entry point එකකින් පල්ලෙහාට ගිහින්. ඒකට තමයි B කරනවා. තව විනාඩි දෙකක් එකක් විනාඩියක් තියෙනවා අපිට NYC open වෙන්නේ. NYC open වුණාට පස්සේ තමයි මාකට් එක තව drop වෙන්න chance එකක් තියෙනවා. අපි පොඩ්ඩක් බලාගෙන ඉමු. ආයසරයක් පිප්ස් 50 කියන්නේ මේ ඒරියා එකට ආවොත් පිප්ස් 50ක් වගේ ආවොත් අපි half close කරගමු. safety එකක් විදියට NYC open වෙන කලින් NYC open වුණාට පස්සේ ආවොත් අපි පොඩ්ඩක් බලාගෙන ඉමු. පිප්ස් 70ක් විතර යා ගන්න පුළුවන් වේද කියලා. close කරගන්න. ඔව් පිප්ස් 70 පිප්ස් 73යි. ඒකෙදි පල්ලයට පුෂ් කරයි කියලා. දැන් අපිට මේක සමහරට ෆ්ලිප් වුණොත් බයි එකකට වගේ තමයි යන්න වෙන්නේ. දැනට අපි පොඩ්ඩක් ඉමු. සමහරට අපිට අද ආය ට්‍රේඩ් ගන්න බැරි වෙයි මාකට් එක තියෙන විදිහත් එක්ක. ගැප් එක සහ ට්‍රේඩ් එක ගත්තේ හේතුව වන්නවා කැන්ඩල් එක මේ කැන්ඩල් එක ක්ලෝස් වුණ විදිය. එයා හොඳ ප්‍රෙෂර් එකක් එක ක්ලෝස් වුණා. හරියට දෙන්නට. ඊට අමතරව අපේ කී ලෙවල් එකෙන් DXY එක රිජෙක්ට් වුණා. එතකොට DXY එක අප් වෙන්න පටන් ගත්ත හින්දා ඒකට රියැක්ට් කරයි කියලා මේකෙන් තමයි අපි මේක ගත්තේ. ඊළඟට ඒක ෆෙයාර් වැලියු ගැප් එක සහ මේ හරි හොඳ ලෙවල් එකක් හැදුණු හින්දා ස්මෝල් ටයිම් ෆ්‍රේම් එකේ මේ හරිය රිජෙක්ට් කරපු හින්දා කලින් කැන්ඩල් එක රිජෙක්ට් කරලා තියෙන හින්දා තමයි අපි මේ හරිය පාස් වුණාට පස්සේ මෙතනින් අපි කලින් ප්ලෑන් කරන් හිටියේ මෙතනින් බයි එකක් ගන්නනේ. ඒ හරියට ආවට පස්සේ අපි එක්සිට් වුණා. දැන් අපි බයි එකට යන් දැම්ම නෙමෙයි කැන්ඩල් එක කොහොමද හැදෙන්නේ කියලා බලලා. හරි. අපිට 255න් 73ක් අඩු වුණා. 182යි. මේ හරියටම සමහර විට ආයේ මාකට් එක ඩවුන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම ඩවුන් වුණොත් අපි මේ හරිය බයි එකක් ගමු. අපි දැන් මේ හරියෙන් අපි තා පොසිෂන් එකක් ගන්න එක එච්චර අපේ අඟට ගුණ නැහැ. නැත්තම් අපි මේ හරිය බ්‍රේක් කරාට පස්සේ ආයේ පොසිෂන් එකට යමු. නැත්තම් අපිට එදා වගේ බලන් ඉඳලා අන්තිමට SL වල නිකන් ඉන්න වෙනවා. 5 මිනිස් වල අපිට බයි පැත්තට කන්ෆර්මේෂන් 4න් 3ක් තියෙනවා. බයි ලික්විඩිටි අරන් තියෙනවා. ඇහෙන්නේ නැද්ද මාව?
ඇහෙනවා. මම බයි එක ඇහෙනවා ගන්නවා කියද්දි මියුට් කරලා තිබ්බේ. ඔව් බයි එක ගන්නදී මියුට් කළා සර් ඕ සොරි. එක ගත්තා. SL 4064.8 4064.98 65ට තියාගත්තට කමක් නැහැ. TP එක 4086 සොරි අඩේ මෙසේජ් උත් කළා මම දැක්කේ නෑ. දැන් අපි ගන්න සර් දැන් අය ඔයාලා ගත්තේ නැද්ද? ගස් දැන් මේ A level එකේම ඇති ඒක ගස් ටක් ගාලා ගස් බයි එක. මට කැස්සක් ආවා එකපාර ඒකට මම TP off එක එකයි කරනවා. කියන්නේ සර්. TP SL එක 64යි 65ට තියාගන්න 40යි 65ට තියාගන්න. SL එක 40යි 86ට තියාගන්න. SL එක 40 86 ඔව් 40යි 86. සෝරි SL එක 40යි 65 TP එක 40යි 86. TP my mistake. TP එක 40 80 86. එහෙම මැසේජ් එකක් දාලා රිප්ලයි කරන්නේ නැත්නම් බුස් දාලා මම මියුට් අන්මියුට් කරලා කියන්නේ. ඇහෙන්නේ නැහැ කිය. අනෑස මගේත මගේ ලැප් එකත් අවුලත් තිබුණේ මේ. ගොඩක් වෙලා මම මියුට් කරලා මේ හිටියෝ. ඒ අමතක වෙලා. පිප්ස් 50න් ක්ලෝස් කරාම 50න් ක්ලෝස් කරන්න. අප් වෙන්න පුළුවන්. නමුත් මෙතන කන්සල්ටේෂන් වැඩි කලින් කැනල් එකට රෙස්පෙක්ට් කරනවා තාම. එයා තුන් පාරක් මෙතනින් පල්ලෙහාට ආවා මේ බ්‍රේක් කරන්න නැතුව. බ්‍රේක් කරොත් උඩ යයි. නමුත් මට ෂුවර් නෑ. ඒ හින්දා මම එක්සිට් වුණා. හරි. ඒකත් අපිට තියෙනවා පිප්ස් 50ක්. අපිට 35යි තියෙන්නේ. මම බයි දාන්න කිව්වේ මගේ ට්‍රේඩ් එක යන තැනින්ම. ඇහුන්නේ නැහැ සර්. ආයෙ ලොග් එකක් බැලුවා. අයියෝ. අපේ මේකේ 3 මිනිත්ස් වල බයි එකක් දීලා තියනවලු. නෑ. yes බයි එකක් දීලා තියෙනවා 3 මිනිත්ස් වල. තාම කන්ෆර්මේෂන්ස් නෑ. දැක්කනේ? තාම කන්ෆර්ම් නෑ. ගොඩක් වෙලාවට මේ කැනල් එක ක්ලෝස් වෙනකන් ඉඳලා එන්ට්‍රි එකට යන්න බලන්න. එතකොට ඒ කන්ෆර්මේෂන් එක ඕකේ වෙනවා. මේකේ කැනල් එක හදිස්සියේ මේ වුණොත් ඒක නැති වෙනවා. ඒ හින්දා මේක අයින් වුණාට පස්සේ කන්ෆර්මේෂන් එකට යන්න වෙන බයි එකට. එතකොට ඒක හරි. 3 මිනිත් බයි සර් මම මට මෙහෙම ඇලර්ට් එකක් එනවා. සද්දෙත් එක්ක ඇලර්ට් එකක් කොහොමද එනවා. සර්? මේ පෙන්නන්නේ මේදී. මම ඇලර්ට් දැන් ඉස්සෙල්ලා එඩිට් එකේදී පෙන්නුවා ඇලර්ට් එක කොහොමද ඔන් කරන්නේ කියලා. ආහා. දැක්ක නේද ඇලර්ට් එක කරන හැටි. මෙතනට ගියා. ඔව් ඔව් මෙතන ඇඩ් ඇලර්ට් දුන්නා. මෙතන ක්‍රියේට් කරා. ඉන්ඩිකේටර් එකේ සෙටින් වලට යන්න. සෙටින් වල මේ අගට ඉරි තුනක් තියෙන මෝ කියලා. මෝ එක ක්ලික් කරන්න. මෝ එක ක්ලික් කරලා උඩම තියෙන ඇඩ් ඇලර්ට් කියලා. ඒක මේවා කරන්න. ඒක මේවා කරලා මෙතන මේ තියෙන සෙටින්ස් ටිකත් එක්කම මෙතන alert any කියලා තියෙන any function call කියලා. ඊළඟට මෙතන same chart දුන්නා expiration එක වාට කැමති දවසක් දෙන්න. දීලා create දෙන්න. create දුන්නාට පස්සේ මෙතන alert වල මේක active තියෙනවා. දැන් මේ තියෙන සෙටින් එකම දුන්නට කමක් නැද්ද සර්? ආ? සර්ගේ දැන් මේ ඇඩ් ඇලර්ට් කියන පස්සේ මේ තියෙන විදිහටම ක්‍රියේට් ඔව් කරන්න තියෙන ඕනේ. විදිහටම දෙන්න තියෙන විදිහටම දෙන්න. ඒතර අපි ඔක ටයිම් ෆ්‍රේම්ස් කීපයකම දාලා තිබ්බොත් ඒ මොකකින් ආවත් ඇලර්ට් එක එනවද? ඔව් මේකෙන් දාන්න මේකෙත් දාලා ඔන්න මේ sorry ට්‍රේඩින් view pro තියෙන නිසා මේක දාන්න. මම හිතන්නේ ඒක නම් වෙන්නේ නැති. 3 minutes වල දෙන්නේ නැද්ද සර්? මට වැටෙනවා add saving fail please try again කියලා. එහෙනම් ඔයාලගේ දෙන්නේ 3 minutes දෙන්නේ නැහැ නෙමෙයි 5 minutes වලත් ආව entry එකක් 5 minutes සර් entry මේ එකක් ආවා. ට්‍රිගර් වෙන විදියට හදලා දෙන්නම් කිව්ව නේද? ඒක මම අප්ඩේට් එක හදන ගමන් තියෙන්නේ මේ ඒක මම කියන්න හදලා ඉවරනට පස්සේ ඒකේ 5 minutes එකේ දෙපැත්තටම දීලා තියෙනවා සර්. 5 minutes එකේ මට පෙන්නන්නේ එකයිනේ. සෙල් කන්ෆර්මේෂන් දෙක හරි ඒක දෙක හතර වුණා. ඔව්. හතරෙන් හතර දුන්නා බයි එකට. ඔව් බයි එකට දුන්නා නමුත් මම දැන් මේක ඊළඟ channel එකේ entry මේ open වෙනකන් ඉන්න entry එකක් ගන්න. හරිද? එතකොට ඔයාලට මේක එක තැනක තියෙද්දි entry එකට යන්න පුළුවන්. හරි අපි 182යි අරගේ කාගේවත් පිස් 50ක් නැද්ද? මගේ බයි. 50ක් ආව සර්. ආවනේ ඒ කියන්නේ එතනින් entry එක ගත්තා. එතකොට පිස් 50යි 182කින් අපි 50ක් අඩු කරමු 132යි අපිට තව තියෙන්නේ. හරි.
අපි එන්ට්‍රි එකක් ඔන්න ගන්න විදිහක් දැන් හරියට තේරෙනවානේ. ඔන්න එන්ට්‍රි එකක් ගන්න විදිහත් අපි බලමු. මේක ලයිව් ට්‍රේඩින් එන්ට්‍රි එකක් නෙමෙයි ඉන්ඩිකේටර් එකේ එන්ට්‍රි එකක්. මේක අපි පිප්ස් වලට කැල්කියුලේට් කරන්නේ ඔයාලගේ රිස්ක් එක තියාගන්න. එන්ට්‍රි එක ගන්න විදිහ මම එන්ට්‍රි එක ගන්න විදිහ බලන්නේ. ඔන්න මට එන්ට්‍රි එක පෙන්නුවා. නමුත් තාම එන්ට්‍රි එක තියෙන ඒ කැන්ඩල් එකේමයි. ඒ හින්දා මම එන්ට්‍රි එක ගන්නෙ නැහැ. ඊළඟ කැන්ඩල් එක ඕපන් වෙනකන් ඉන්න. හරි. ඔන්න ඊළඟ කැන්ඩල් එක ඕපන් වුණා. දැන් මම එන්ට්‍රි එකට යනවා. බයියක් ගන්නද සර්? ඔව් බයි එකක් ගන්න. කැමති කට්ටිය ගන්න. SL එක මේකේ පෙන්වන්නේ 67 කියලා. 67ට මම SL එක තියාගන්නවා. TP එක පෙන්වන්නේ 41යි 10යි කියලා. ඒකත් ඒ විදිහටම තියාගන්න. ඔව් ට්‍රේඩ් එක මම තව ටිකක් යනවා ලයිව් එකෙන්. ට්‍රේඩ් එක කොහොම රන් වෙන්න දෙන්න. මම සාමාන්‍ය පිප්ස් 50කට වගේ ගියොත් එක්සිට් වෙලා මම අයින් වෙනවා. ඔයාලා කැමති නම් පිප්ස් 50කින් විතර අයින් වෙන්න නැත්නම් 50 විතර BE කරලා ට්‍රේඩ් එක තියාගෙන ඉන්න TP යනකම්. එතකොට රිස්ක් එකක් නැහැ. නැත්නම් පිප්ස් 50ක් විතර ගියාට පස්සේ ඔන්න half close කරන්න half close කරලා ඉතුරු ටික යනකම් තියාගෙන ඉන්න. SL එක මේන්ටේන් කරන්න අනිවාර්යයෙන්. හරි good night thank you. good night sir thank you good night. හරි ඔන්න ට්‍රේඩ් එක පිප්ස් 30ක් විතර රන් වෙනවා. මේක මම අපේ මේකෙන් අඩු කරන්නේ නැහැ. නෑ ටාගට් එක අපි පිප්ස් ගානෙන් අපිට හෙට ටාගට් එක තියෙන පිප්ස් 132ක් අපි ඒකට හෙට ඒක ඉවර කරගමු. අද අපිට දැන් ඕල්මෝස්ට් පිප්ස් 70යි 50යි පිප්ස් 120ක් වගේ හොයාගත්තා. ඉතුරු ටික අපි හෙට ඉවරයක් කරමු. එහෙනම් මේක ඔයාලා තියාගෙන ඉන්නවා නම් තියාගෙන ඉන්න. මම පොඩ්ඩක් මේක තියාගෙන ඉන්නවා. එහෙනම් good night. අපි හෙට හම්බෙමු. Good night, sir. thank you.